Hello guys, welcome back to my channel. 5 minutes වලින් යුරෝප් country එකට මගෙත් එක්ක travel කරලා යමුද? අපි දැන් මේ ඉන්නේ airport එකේ මගේ යාළුවෝ set එකත් එක්ක ජෝර්ජියා වලට flight එකට board වෙන්න. අපි ඉක්මනට මේ වීඩියෝ එක අරගෙන එනවා. මේක short වීඩියෝ එකක් guys. and අපිට හොඳටම පරක් වෙලා තියෙන්නේ. Okay, ඔන්න අපි දැන් board වෙලා ඉන්නේ. මගේ යාළුවෝ set එක නම් පිටිපස්සේ මට front seat එකක් හම්බුණා. මෙන්න මේ විදිහට තමයි අපි මම ඔයගලන්ට window එකෙන් එළිය පෙන්නන්න එයාපෝට් එක. and දැන් අපි මේ ඉන්නේ ජෝර්ජියා වල ටිබිලිසි එයාපෝට් එකේ arrival එකේ. අපි මෙතන අපේ ටැක්සි සර්විස් එක නිකන් පොඩි වෙලාවක් හිටියා. බලන්න මම ඔයගලන්ට වටේ පෙන්නන්නම්. ඔන්න guys දැන් අපි මගේ යාළුවෝ set එකත් එක්ක හොටෙල් එකට යන ගමන් ඉන්නේ. මේ තමයි ටිබිලිසි එයාපෝට් එක. අපි දැන් මේ ඩිපාචර් එක පාස් කරන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ මෙහි තියෙන ටැක්සි සර්විස් එකක් Bolt කියලා අපේ ලංකාව පික්නි වගේම තමයි. ඔයගලන්ට SIM cards ටැක්සි සර්විස් හැමදේම එයාපෝට් එකේ arrival එකෙන් ගන්නත් පුළුවන්. මෙතන දැන් මම හිතන්නේ අපි 30 minutes වගේ හොටෙල් එකට drive කරා. හොටෙල් එකේ වීඩියෝස් අපි වෙනවම අරගෙන එන්නම් guys. මෙතන එයාපෝට් එකේ ඉඳලා හොටෙල් එකට යන short වීඩියෝ එකක් ඕගොල්ලන්ට අරගෙන ආවේ. මේ තියෙන්නේ ටිබිලිසි සිටි එක. හොටෙල් එක තියෙන ටිබිලිසි වලමයි. මාරම ලස්සනයි guys. මේක හරි ඇන්ටික් ලුක් එකක් තියෙන්නේ. හොඳට ඉර පායලා තියෙනවා. හැබැයි මාර විදිහට සීතලයි එළියේ. තික් ජැකට් එකක් නැතුව නම් අපිට එළියට යන්න ටිකක් අමාරුයි. අපි මේ ඇවිල්ලා ඉන්නේ ඩිසෙම්බර් වල ක්‍රිස්මස් එකත්තත් එක්ක. ඔයගොල්ලොත් එනවා නම් ඩිසෙම්බර් ජනවාරි වගේ එන්න කියලා තමයි මම නම් කියන්නේ. ඒ කාලෙට ස්පෙෂලි මේ පාරවල් හැමදේම මාර ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. මේක රෑට මාර ලස්සනයි guys දවල්ට වැඩිය. මොකද ඒගොල්ලෝ ක්‍රිස්මස් වල ස්පෙෂලි හැම දෙයක්ම ඩෙකොරේට් කරනවා. ජනවාරි වල ස්නෝ වැටෙනවා මේ ඒරියා එකකට. හැබැයි ඩිසෙම්බර් වල නම් ස්නෝ වැටෙනවා ටිකක් අඩුයි. ඩිසෙම්බර් අන්තිම වගේ තමයි ස්නෝ වැටෙන්න පටන් ගන්නෙ. මේ තාම වින්ටර් සීසන් එක මේගොල්ලන්ගේ පටන් ගත්ත විතරයි මං හිතන්නේ. හැබැයි මගේ ඉස්සරහ වීඩියෝ වලට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපි ස්නෝ වැටෙන පැති වලට ගිහින් ගත්ත ෂෝට් වීඩියෝස් තියෙනවා. මේ තියෙන්නේ මං හිතන්නේ shopping mall එකක්. මම හිතන විදියට බලන ළමයි මාර ලස්සනට ඉර පායලා තියෙනවා. හැබැයි සීතල මම හිතන්නේ විස්නෝ පැති වලට -1ට වගේ යනවා. ඔන්න අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ guys. මේ අපේ ඒජන්ට් අපිව පික් කරන්න එනවා. මෙයා තමයි මෙතන ඉඳන් අපේ travel කරන ඒවා හැමදේම බලාගන්නේ. අපි මේකෙන් පස්සේ ආමේනියා වලට යන්නත් plan එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හොටෙල් එකට ආවේ. මගෙත් එක්ක රැඳිලා ඉන්න. මම තව ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් ඕගොල්ලන්ට අපි ජෝර්ජියා වල experience කරපු. තව පුංචි දෙයක් වන්න මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ. මේ තමයි ටිබිලිසි සිටි එකේ මෙතන කියන්නේ ෆ්‍රීඩම් ස්ක්වෙයාර් කියලා. මේක රැයට මාරම ලස්සනයි ලයිට්ස් එක්ක. මේ පාරවලුත් ඒ විදිහටම තියෙනවා. මෙතන මේ එහා කොනේම තියෙනවා අපිට ක්‍රිස්මස් විලේජ් එකකට යන්න. ඒ පාර දිගටම මාරට ඩෙකොරේට් කරලා තියෙනවා. මම මේ හැමදේම ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකකින් ගේන්නම් guys. එතකන් මගෙත් එක්ක රැඳිලා ඉන්න. Thanks for watching.